ඉතින් කොහොමද ළමයි? ඔන්න අදත් අපි ආවා මැදුවන්නවා YouTube channel එකකින් රසම රස රෙසිපි එකක් අරගෙන. කෑම කන්න හොර පොඩ්ඩන්ටත් මේක රසවත්ම රසවත් කෑමක්. ඉතින් ගෙදර තියෙන කලමනාවලින් ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑමක් තමයි මේ අල නගට්ස් කියලා කියන්නේ. එහෙනම් එන්න ළමයි අපි බලමු අල නගට්ස් හදන්නේ කොහොමද කියලා. දැන් අපි පොඩියට කපාගත්ත අල ටික හොඳින් තම්බ ගන්නයි යන්නේ. ඊට පස්සේ අපි තම්බගත්ත අල ටික විනාඩි 10ක් විතර නිවෙන්න තියලා හොඳට චොප් කරගන්න ඕන. ඉතින් අපි චොප් කරගත්ත අල එකට ලීක්ස්, කැරට්, ඒ වගේම පොඩියට කපාගත්ත ලූණු, කරපිංචා වගේ දේවල් එකතු කරන්න ඕන. ඊට අමතරව කෑලි මිරිස් තේ හැන්දක්, ගම්මිරිස් තේ හැඳි භාගයක් වගේ දේවල් එකතු කරන්න ඕන. හැබැයි මේක පොඩ්ඩොන්ට හදනවා නම් මිරිස් එහෙම දාගනිද්දි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඊට අමතරව අපිට මේකට චීස් කෑල්ලකුත් එකතු කරගන්න පුළුවන්. මොකද පොඩ්ඩෝ ආසයිනේ චීස් කන්න. ඒ වගේම මේක හරිම ගුණයි. ඕගොල්ලෝ මේකට ලුණු එකතු කරගද්දි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද අපි අල එක තම්බ ගනිද්දි ලුණු ටිකක් එකතු කරානේ. දැන් අන්තිමට මේ ටික චොප් කරගෙන ඉවර වෙලා පාන්පිටි තේ හැඳි දෙකකුත් එකතු කරගන්න ඕන. මේ තියෙන්නේ අපි හදාගත්ත මික්සර් එක. ඉතින් අපි මේක පොඩි කෑලි වලට කපා ගන්න ඕන. තමයි අන්තිම මොහොත.
අපි අර හදාගත්ත මිශ්‍රණයේ පොඩි කෑලි බිත්තර සාරුවල ගිල්වලා ඊට පස්සේ පාන් පිටි වල දවටලා තෙලේ දාලා බැඳ ගන්නයි යන්නේ. මේ තියෙන්නේ අපි හදාගත්ත අලනගට්ස් ටික. ඕගොල්ලත් අනිවාර්යෙන් මේක ගෙදරදී හදලා try කරලා බලන්න. පොඩ්ඩන්ටත් විශේෂයෙන්ම අනිවාර්යෙන් මේක හදලා දෙන්න. මේක ගොඩාක් ගුණ කෑමක්නේ. කොහොමද මේකේ ක්‍රිස්පි ගතිය? මේකේ තියෙන රස වගේම තමයි ගුණය. ඉතින් ළමයි අදට අපි ගිහින් එන්නම්. මතක ඇතුව අපේ මధుවැන්නුවා YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ ළඟම තියෙන bell icon එකත් click කරන්න. ඉතින් ආයි රසවත් වීඩියෝ එකකින් අපි ආයි හම්බෙමු. bye bye.